ගෙවල් වල වැඩිපුරම තියෙන එකක් තමයි එකට එක කියන එකනේ. එකක් කිව්වොත් එහෙම අපේ අම්මලා තාත්තලා දෙක වෙන්න කැමතිද? 60ක් විතර කියලා තමයි නවතින්නේ. කවුරුවත් මේ නිමෙන්න කෙනෙක් නැහැ. අපි කැමතිද අපිට කවුරුත් එකට එක කියනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකද්ද හිතන්න ඕන? මම මොකටද කාටවත් එකට එක කියන්නේ? කල්යාණ මිත්‍රත්වයේ කියන එක හැදෙන්න ඕන gedara තුලේ. අපේ ස්වාමි පුරුෂය අපේ තාත්තලා පියවරු හිතාගෙන ඉන්න ලොකු පුරුෂාධිපත්‍යයක් gedara ගොඩනගාගෙන අර දරුවන්ගේ පීඩනයයි සියලු පීඩන බොහෝ තැන්වල පිට කරන්නේ කොහින්ද? බිරිඳගෙන්නේ. අපි පුරුදු වෙන්න ඕනේ පීඩනය මට දරා ගන්නට පුළුවන්ද බැරිද කියනක හිතලා තමයි පීඩනය අනෙකට දෙන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා පින්නතුනි අනේක වාරයක් කල්පනා කරන්ට ඔය පෘථග්ජන ජීවිතය තුළ gedara ඉන්නකොට බුදුහාමුදුරුව අපිට අර පැහැදිලි කළේ ප්‍රධාන අකුසල් මූල තුන මොනවාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලෝභය, ද්වේෂය හටගන්නෙම gedara ඉන්නකොට. දැන් අම්මලයි පුතාලයි අතර ප්‍රශ්න ඇති වෙනව අඩුයි නේද? වැඩිපුර ප්‍රශ්න ඇති වෙන අර මම සඳහන් කරේ ලේලි නන්දම්මයි අතර. මේක අපේ අර කියනවා නේද බැන්දනම් වෙන් වෙන්න ඕන කියලා. ඒක හරි වැරදි. බුදුදහමේ උගන්වන්නේ මොකක්ද? වෛරය නැති කරන්න පුළුවන් මොකෙන්ද? මෛත්‍රියෙන්නේ. ඇයි ඕක සමාජගත කරන්න බැරි? ඇවිල්ලෙන ගින්නට පිදුරු දානවා වගේ මොකක්ද අපි උගන්වලා තියෙන්නේ? වෙන විකල්පයක් නැහැ. මම දැකලා තියෙනවා සමහරක් ගෙවල් වල එක ගෙදර ලිප් දෙකක් තියෙනවා පින්නතුනේ. ඒ වුණාට ඒ නැන්දම්මත් පහන්න තියෙනවා, ලේලිත් පහන්න තියෙනවා. වැඩක් තියනවද? සමහර පින්නතුන් ඉන්නවා මේ පහන තියලා හෙන ඉල්ලනවා. එක ගෙදර. එක ගෙදර. පහන තියලා හෙන ඉල්ලනවා. මේකට විසඳුමක් තියෙන්න ඕන. ඒක තමයි තථාගතයන් වහන්සේ අත්ූපනායක ධර්මවලින් ඉගැන්වුවේ. මම එක අවවාදයක් දුන්නා එක පවුලකට. ඒ දියණිය කිව්වා, ලේලි කියනවා හාමුදුරුවනේ මම ඇවිල්ලා ගෙදරට සති 2යි අම්මා මම උයනේවා කන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තමයි මහත්තයෝ ගෙවල් වල ගොඩක් තියෙන. අනේක උහුලන්න බෑ. අනේක දරන්න බෑ. මම කිව්වා උදේ වැඩට යනකොට නැන්දම්මට වඳින්න. ගත් කටටම ලේලි කියනවා හාමුදුරුවනේ වඳිනකොටම අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්. දැන් බුදුහාමුදුරුවෝ මේක නේද අපිට ඉගන්වුවේ? අක්කොච්චි මං අවදි මං අජිනි මං අබාසි මේ හාසි මේනේ යේ තං උපනයන්ති වේරන්තේ සූපසම්මති වේරන්තේ සන්. ඔහොමනේ ගාථා දෙක තුලම උගන්වන්නේ. අපිට අඩන්තේට්ටම් කරන බණින අවලාද නගන උදවියට උන්වහන්සේ මොකක්ද ඉගන්නේ? අසවලා මට බැන්නේය, ගැහුවේය, පහර දුන්නේයයි කියලා එකට එක කරන්න කිව්වද? එකට එක කරන්න කිව්වේ නැහැ. එකට මෛත්‍රිය පතුරන්ට කියලා උන්වහන්සේ ඉගන්නේ. අර නැන්දම්මට හැමදාම වැඳලා ගියා. මම කිව්වා හැමදාම තේ එක දෙන්න. හාමුදුරනේ මම හැදුවට බොන්නේ නැහැ. නොබොන එක නැන්දම්මගේ වැඩක්. බොන එක කාගේ වැඩක්ද? මේ කාරණය හරි වැදගත් අපේ ගෙවල් වලට. වේලිච්ච ඉරටු නමන්න පුළුවන්. ඒවා කැඩෙනවා. අමු ඉරටු මොකද කරන්න පුළුවන්? එහෙනම් දැන් මේක අහන්න ඕන කවුද? මේවත් තේරුම් ගන්නට පුළුවන් තරුණ උදවිය. මම කිව්වා හැමදාම බත් එක බෙදලා දීලා යන්න. හාමුදුරනේ මම බෙදුවට කන්නේ නැහැ. සතියක් කරා, දෙකක් කරා. බුදුබණ බොරු වෙන්න හේතුවක් නැහැනේ පින්නතෝනේ. Tamanට කොච්චර වෛර කරත් කමක් නැහැ. කොච්චර ද්වේෂ කරත් කමක් නැහැ. කොච්චර අවලාද නැගුවත් කමක් නැහැ පින්නතුනි. අපේ තුල ජීවත් වෙන සත්පුරුෂ මිනිස්සයා නැති කර ගන්න එපා.
අවසානයේ අපිට අහටට පිහිටට හිටින්නේ මොකක්ද? අපිට අපේ තිබ්බ අවංක භාවය, අපේ තිබ්බ සත්පුරුෂකම විතරයි කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපි පරිස්සම් කරගෙන තියෙන්න ඕනේ. සති දෙකකින් විතර මට අර පුතා කතා කරා. කියනවා පොඩි හාමුදුරුවනේ මගේ බිරිඳ දැන් අර ලේලි මගේ බිරිඳ වැඩ ඇරිලා එනකොට අපේ අම්මා දැන් උයනවලු. හැදුනේ නැද්ද? මෛත්‍රියට මොකක්ද කරන්න බැරි මතකයිනේ නන්දිවිශාල ජාතකය. ඇද්දගල් 500ම එක පිම්මට තියලා ආදරේට. ගෙදර හරි ආදරෙන් ඉන්න. හරි ආදරෙන් ඉන්න කියනවා හාමුදුරුවනේ මගේ නෝනට පොඩ්ඩක් හරි හෙම්බිරිස්සාව ආවොත් අම්මා කොත්තමල්ලි ටික තඹනවලු. විනාශ වෙන්න ගියපු පවුලක්, ගෙවල් දෙකකට යන්න ගියපු පවුලක් අද එක ගෙදර හරි සතුටින් ඉන්නවා. මොකක් හින්දාද? බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හින්දා. අපේ හාමුදුරුවනේ අපි විවාහාර භාෂාවෙන් කිව්වොත් හැමෝම සකන් වෙන්න කැමති නෑ. එන්න හැම කෙනෙක්ම අර මම මුලිනුත් පැහැදිලි කරේ අර මෝඩයන්ට ඒ දණ්ඩ යන්න බෑ කියලා. මෝඩකම නොකිය වෙන මොකක් කියන්නද? මිනිස්සු දෙක වෙන්න කැමති නෑ. එකක් කිව්වොත් 60ක් කියන්න තමයි බලන්නේ. මේකේ තරංගයක් නෑ. අපි අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අනෙකගේ කොතෙක් අඩුපාඩු තිබ්බත් කමක් නෑ. අපේ සත්පුරුෂකම විතරක් නිරන්තරයෙන් පින්නතුනේ ඉස්මතු කරගන්න බලන්න. අපිට අවැඩ කරන, අපිට අකුල් හෙලන උදවියටත් මෛත්‍රිය කරුණාව දක්වන්න බලන්න. අපි දන්නවා මෙහෙම අපි දේශනා කරාට ගෙදර ප්‍රායෝගිකව කරන්න බැරි වෙයි. ප්‍රායෝගිකව කරන්න බැරි වුණා කියන එක නිදහසට කාරණයක් නෙමෙයි. සංසාරේ කල්ප ගානකින් මගේ අම්මේ තාත්තේ අපි ආයේ මිනිස් වෙලා උපදින එකක් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරපු විශිෂ්ට දේශනාව වන අත්තූපනායික ධර්ම තමන් උපමා කරගෙන මම මට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. මට කැමති, මට මිහිරි, මට ප්‍රිය, මටත් යහපතයි කියලා හිතන ඒවා අනුන්ට යහපත්. අපි නිරන්තරයෙන්ම අපේ වැරද්ද දකින්නේ නැහැ. අපි හැම තිස්සෙම අනෙකගේ වැරද්ද දකින්නවනේ. අනුන්ගේ වැරද්ද දකින්නවා වගේම තමන්ගේ වැරද්ද දකින්න බලන්න. ඒ වැරදි හදාගෙන ජීවත් වෙන්න. අනෙකට මෛත්‍රිය, සමාධිය නපරෝ පරංනි කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. මෙලෙස ජීවත් වෙන්න